Right, okay. Good morning, guys. Good morning. Right, අපි එහෙනම් වැඩේ පටන් ගමු. මේ අද මේන්න ගත්තහම අද අපේ ඩිස්කෂන් එකේ මම IoT part එක recap කරනවා. right, IoT part එක recap කරනවා නෙමෙයි අපි ඒකේ paper එක discuss කරනවා model paper එක. මම හිතන්නේ කට්ටියට සමහර doubts ඇති. මම මේකේ model paper එක group එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට group එකේ මේ download කරන්න පුළුවන් paper එක හම්බුනේ නැති කට්ටිය ඉන්නවා. paper එක නැති කට්ටිය හරි. මේ right අපි මේ paper එක discuss කරලා memory management part එක පොඩි recap එකක් දාමු. quick recap එකක්. මම හිතන්නේ memory management කට්ටියටම මම දන්නවා මේ හිතේ අර කොනක right පොඩි මේකක් තියෙනවා. memory management කිව්වම අර නිකන් හිතට එන මේකක් තියෙනවා. memory management part එකේ discussion එකක් දාන්නම් අද මේ ටික ඉවර වුණාට පස්සේ. අපි එතකන් ගමු මේකේ Arduino paper discussion එක right. ඕකේ මෙතන මේ මම ඔයාලට පළවෙනි question එක නම් එච්චර මේකක් නෙමෙයි දාලා තියෙන්නේ. ඕක අපි දත් කතා කරා LED එකක් pin එකට කනෙක්ට් කරලා ඒක on off කරන්න තියෙන කෝඩ් එකක්. ඒක නම් මම ආයෙ ඩිස්කස් කරන්න යන්නේ නැහැ. මොකද මම ඒක එදා දෙපාරක්ම කතා කරා. right last class එකේදී ඒක දෙපාරක්ම කතා කරා. ඒ නිසා මම ඒක ඩිස්කස් කරන්න යන්නේ නැහැ. online ඉන්න කට්ටිය පොඩ්ඩක් මට chat එකේ දාන්න පුළුවන්. මාව clear ඇහෙනවද? මේක වීඩියෝ එක හරියට පේනවද? ස්ටක් වෙනවා හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? එහෙම මොකුත් නැහැ නේද? All good නේද? Right, seems okay. Right, nice. Okay, අපි එහෙම වුණොත් පළවෙනි question එක ගමු. Draw a circuit diagram to connect push button. හරි. මම මුලින්ම Arduino board එකක් දාලා තියාගන්න මෙතනින්. අපේ equations වල use කරන්න. Right. Digital pins ටිකත් මම යන්නවා. මේකේ PWM pins තියෙනවා මෙන්න මේ ටික. ඒ ටිකත් මම mark කරගන්න. Right. Okay. Arduino board එක ඇඳගෙන අපි discussion එක පටන් ගමු. Right. Draw a circuit diagram to connect a push button to digital pin 2 on the Arduino and an LED to pin 13. Right. Push button එකක් connect කරන්න ඕනලු digital pin කීයටද? 2 එකට. Right. අපි මුලින්ම push button එක connect කරමු. ඊට පස්සේ LED එක connect කරමු. හරිද? අපිට දැන් ගත්තාම push button එක අපි පාවිච්චි කරනවා මොකටද? input එකක් ගන්න. on off කියන states දෙකේ input එකක් ගන්න අපිට push button එකක් use කරන්න පුළුවන්. push button එක ගන්න පුළුවන්. නැත්නම් flip switch එක පාවිච්චි කරන්න පුළුවන්. එකෙන් එන්නේ digital input එක. right? ඒක digital pin එකට connect කරන්න තියෙන digital pin 2 එකට connect කරන්න කියලා කියනවා. right? and an LED to pin 13. LED එකක් අපිට on off කරන්න පුළුවන් digital pin එකට connect කරලා. එකෙන් එන්නේ digital output එක. right? අපි මේක connect කරමු. push button එක connect කරද්දී කට්ටියට මතක ඇති push button එක අපි ගත්තාම 5 volt එකටයි right ground එකටයි connect කරන්න ඕනේ. push button එක අපි ගත්තාම 5 volt එකටයි ground එකටයි connect කරලා ඒකට power එක දෙන්න ඕනේ. right ground කරනකොට අපි මේක මොකක් කරාද ground කරන්න ඕනේ?
resist එකක් කරා ground කරන්න ඕනේ. එහෙම ground කරලා push button එකයි resist එකයි අතර මැද්දෙන් කිව්ව අපි මොකද ගන්නෙ? input එක ගන්න. right? ඒ ගන්න input එක කොහොමද දෙන්න ඕනේ? D2 එකට digital pin 2 එකට දෙන්න ඕනේ කියලා තියෙනවා. right? ඔන්න ඉතින් අපිට පුළුවන් push button එක connect කරගන්න. right? ඊට පස්සේ තියෙනවා මොකද්ද? LED එක. LED එක digital pin කීයටද දාන්න කියන්නේ? digital pin 13 එකට. digital pin 13 එකට LED එක ගහනකොට කොහොමද එන්නේ? LED එක අරගෙන right මෙහෙම අරගෙන resist එකක් හරහා තමයි මෙයාව pin එක දාන්න ඕනේ නේද? right? මේකේ මම කිව්වා resist එක දාලා ඊට පස්සේ දා ගන්න ඕනේ LED එක. right? LED එක ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ground වෙන්න ඕනේ. right? LED එක ground වෙන්න ඕනේ. ඔන්න ඒ තමයි එන්නේ. මෙන්න මේ තමයි මේකේ circuit එක එන්නේ. ඔයා මේකේ components name කරන්න guys. right? මේ තියෙන LED එක push button එක. right? මෙතන තියෙනවා resist එක. right? මෙතනට තියෙනවා resist එකක්. මෙන්න මේ විදිහට තමයි devices ටික connect වෙන්නේ. මෙන්න මෙතන LED එකයි resist එකයි ඕනනම් මාරු වෙන්න පුළුවන් කිව්වා. කට්ටියට මතක ඇති resist එකයි LED එකයි මාරු වුණාට ලොකු කේස් එකක් නැහැ කියලා කිව්වා. right? resist එකක් තියෙන විතරයි ඕනේ. උඩින් තියෙන්නත් පුළුවන් යටින් තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන ගත්තහම මේ දෙන්නගේ මැද්දෙන් right? push button එකයි resist එකයි අතර මැද්දෙන් කිව්වා මේ input එක ගන්න ඕනේ. කට්ටියට මතක ඇති මේ දේවල් ටික අපි last එකේ කතා කරා. right? ඔය තියෙනවා circuit diagram එක. right? Explain how you would program the Arduino to turn on the LED when the button is pressed using a pseudocode. Pseudocode එක පාවිච්චි කරලා right button එක press කරපුවාම push button එක press කරපුවාම ඒක on වෙන්න කොහොමද code එක ගහන්නේ කියලා අහනවා. right? ඒ කියන්නේ ඔය loop එකේ code එක තියෙන්නේ. හරි. කොහොමද වෙන්න ඕනේ? loop එකේ මතකද? අපේ Arduino code එකේ parts දෙකක් තියෙනවා. මොකද්ද? setup එකයි loop එකයි. setup එකේ අපි pins ටික set කරනවා. ඒක එකපාරයි run වෙන්නේ. loop එක මොකද වෙන්නේ? on කරපු වෙලාවෙ ඉඳන් ඉවර වෙනකම් වෙලාවකම් loop එකක් විදිහට infinite loop එකක් විදිහට run වෙනවා. right? ඒකේ තමයි අපේ circuit එකේ behavior එක, system එකේ behavior එක අපි දාන්නේ. right? ඒක infinitely යන loop එකක් යන්නේ. හරිද? එතකොට ඒක කොහොමද දාගන්නේ? අපි ඒක දාගන්නවා right? loop එක start කරනවා while 1. right? infinite loop එක start කරන්න පුළුවන් while 1 කියලා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? push button එකෙන් reading එකක් ගන්න ඕනේ. push button එකේ reading එක on නම් high නම් අපි මොකද කරන්න ඕනේ? LED එක on කරන්න ඕනේ. නැත්නම් අපි මොකද කරන්න ඕනේ? LED එක off කරන්න ඕනේ. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. push button එකේ reading එක අපිට ගන්න පුළුවන් කොහොමද? right? පළවෙනි reading එක අපිට ගන්න නිකන් pseudo code නිසා අපිට ලියන්න පුළුවන් read button state. read button state. button එකේ state එක read කරනවා. right? button state එක if button state එක on නම් if button state equals 1 නැත්නම් ඕක on නම් high right? button state එක කියන්නේ button state එක on නම් තමයි මොකද වෙන්න ඕනේ? LED එක on වෙන්න ඕනේ. ඔයාලට බලන්න පුළුවන් button state එක high ද එහෙම නැත්නම් 1 ද right? නැත්නම් if button state is high මොකක්ද වෙන්න ඕනේ? right? turn on LED right? button state එක high නම් LED එක on කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොකක්ද වෙන්න තියෙන්නේ? else එහෙම නැත්නම් මොකද ගන්න තියෙන්නේ? turn off LED right? turn off LED right? ඊට පස්සේ LED එක on වෙන්න නැත්නම් off වෙන්න චූටි delay එකක් යාට ඕනේ. right? delay එකක් දාමු අපි සාමාන්‍යයෙන් delay for 100 milliseconds right? ඔය විදිහට තමයි එන්නේ. right? 100 milliseconds ඊට පස්සේ loop එකේ section එක ඉවරනවා. right? ගන්න මුලින්ම button state එක read කරා. button state එක high නම් LED එක on කරා. එහෙම නැත්නම් LED එක off කරා. ඒකට on off වෙන්න චූටි delay එකක් තිබ්බා. right? ඕක තමයි අපේ මේකේ code segment එක යන්නේ. right? ඒ කියන්නේ pseudo code එක වෙන්නේ. right? ඔය විදිහට දාගත්තා ඒක. සකල code සකල behavior එකක් තියෙන්නේ මෙතන. හරිද? ඒකේම දැන් නැහැ. yes ඔහම දැන් නැහැ ඔක. right. ඊට පස්සේ අහනවා write the
code segment to be included in the setup and loop functions in Arduino code. Arduino code එකේ setup එකටයි loop එකටයි දාන්නේ මොකක්ද කියලා අහනවා. අපි බලමු setup එක. කොහොමද දාන්නේ? void setup. void setup කියලා දාලා right setup එකේ මොකද කරන්නේ? අපේ pins ටික setup කරනවා. right input pins ද output pins ද කියලා දානවා. pin එක setup කරන්න අපිට තියෙනවා pin mode කියන code එක. නැත්නම් function එක. pin mode එක පළවෙනියෙන්ම අපි set කරන්න ඕනේ D13 එක. right 13 එක අපි set කරනවා මොකක් විදිහටද? LED එක තියෙන්නේ output එකක් විදිහට. මේ output කියන එක guys capital එන්න ඕනේ. right ඒක keyword එකක්. ඒක capital එන්න ඕනේ. symbol තිබ්බොත් වැරදි. හරිද? pin mode 13 output. right ඊට පස්සේ push button එක අපි set කරනවා මොකද්ද? D12 එකට sorry D2 එකට ඒකට pin mode එක දානවා මොකද්ද? pin mode එයා මොකද්ද? 2 එයාව අපි ගන්නේ push button එකේ input එක නේද? එයා අපි ගන්නවා input එකක් විදියට. right ඔන්නම දාගන්න. right ඒ විදිහට එයාව දාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් void loop එකේ void loop එක අපි මොකද ගන්නෙ? මේ behavior එක implement කරන්න ඕනේ. read the button state එක read කරන්න ඕනේ. දැන් මට කියන්න push button එකෙන් එන state එක digital input එකක්ද analog input එකක්ද? digital input එක. digital input එකක් නම් අපි ආව read කරන්නේ මොකේද? digital read කියලා. right අපිට දාන්න පුළුවන් right කටියට මතක ඇති මේ input එකක් ගන්න විදිය. අපි variable එකක් define කරන්න ඕනේ. අපිට ඕන එක int අපි දාගමු button state equals මොකද්ද? digital read මොන pin එකද read කරන්නේ? input එක ගන්නේ 2 එකෙන් right digital read 2 right ඊට පස්සේ if the button state is high දැන් button state එක high කියන එක මෙතනදී high කියලා ගන්න බෑ guys. ඒකට හේතුව අපි digital read එක අරන් තියෙන මොකක් කියලාද? int කියලා. ඒක int කියලා එනවා නම් එකෙන් එන්නේ මොකද්ද? number එකක්. ඒතකොට high වුණොත් 1 low වුණොත් 0. එහෙනම් අපි බලන්න ඕනේ high නම් බලන්න ඕනේ මොකද්ද? මෙයා කීයට equal කියලාද? 1 වලට equal ද කියලා බලන්න තියෙනවා. අපි මෙතන බලනවා. if right within brackets right button state if button state equal 1 if button state is high එහෙම වුණොත් මොකද කරන්න තියෙන්නේ? turn on LED දාගන්න මොකද්ද? turn on LED කියලා දාන්න බෑ දැන් නේද? turn on LED දාන්න බෑ. LED එක on කරන්න මොකක්ද දාන්න තියෙන්නේ? digital output එකක් දෙන්න තියෙන්නේ. digital output දුන්නම කියන්ද මොන function එකද? digital write right digital write මොන pin එකටද write කරන්නේ? output එක දෙන්න තියෙන්නේ digital write LED එක මොකේද තියෙන්නේ? digital 13 එකේ D13 එකේ 13 එකට. දැන් මොකක්ද වෙන්න ඕනේ? output එක මොනවද වෙන්න ඕනේ? on වෙන්න ඕනේ නේ. on නම් high off නම් low right එහෙනම් මොකද වෙන්නේ? digital write මොකද්ද? high right digital write high ඔන්නම දෙන්න තියෙන්නේ. right digital write high එහෙම නැත්නම් else what? digital write මොකද pin එක 13 මොකද්ද? low idea එක යාද ඒක right 13 low right ඊට පස්සේ මේක close කරා right else එකේ curly bracket එක close කරා පොඩි delay එකක් දැම්මා delay එක දාමු අතන දැම්මා වගේ 100 milliseconds 100 කියලා දාගමු delay එක right ඊට පස්සේ while එක ඉවරයි ඔන්න ඔය විදිහට තමයි loop එක එන්නේ කටේට scene එක දෙනවා shape නේද right මේක එදා හරියට ලියාගත්ත කට්ටිය මේ විදිහට ගත්ත කට්ටිය code එක දාලා ලියපු කට්ටිය එදා paper එක ලියපු කට්ටිය කවුද මේ විදිහට ලියාගත්ත වැරදුනද හරි ඒත් හරි හරි බෑනේ pin mode 13 එක output එකට එන්නේ උඩටම වරද මුලින් 2 දීලා ඊට පස්සේ ඒක අවුලන්නේ මේ හරි නේද කට්ටිය right
right ඊළඟ question එක ගමු ඊළඟ එක කියනවා you are required to create an automated air condition system. Right, the AC has a temperature sensor to detect the temperature level and automatically turn off it exceeds 30 Celsius. Write down the code logic as a pseudocode to be used in the loop section. Right? මේ කියනවා AC එකක් තියනවලු automated AC එකක්. room temperature එක detect කරලා මොකක්ද වෙන්න ඕනේ? room temperature එක 30ට වඩා වැඩි නම් AC එක automatically on වෙන්න ඕනලු. right? ඒකට මොකද්ද pseudo code එක ලියන්න කියලා කියනවා. right? මම මේක මකන්නද? මේකද මකන්නද? right. මේකත් මකන්න. අඩනෝ code එකත් මකන්න. shape එක කට්ටිය. right. මේක මකන්න. right. හරි මේක පොඩ්ඩක් සීන් එක බලන්න. හරිද? මේකේ දැන් හිතන්නකෝ මේ AC එකත් එක්ක පොඩ්ඩක් ප්‍රැක්ටිකලි හිතන්නකෝ මේ සීන් එක. හරිද? AC එකේ තියෙනවා temperature sensor එකක්. temperature sensor එකෙන් එයා මොකද කරන්නේ? continuously reading එකක් ගන්නවා. එයා continuously reading එක අරගෙන room temperature එක 30ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? automatically AC එක on වෙනවා. right? room temperature එක ඊට වඩා අඩු වුණොත් මොකද වෙන්න ඕනේ? AC එක off වෙන්න ඕනේ. right? ඔහොම තමයි වෙන්නේ. right? එහෙනම් මෙතන මොකද්ද මුලින්ම වෙන්න ඕනේ? room temperature sensor එකකින් read වෙන්න ඕනේ. පළවෙනි දේ temperature එක read වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ reading එක 30ට වඩා වැඩිද කියලා. 30ට වඩා වැඩි නම් මොකද වෙන්න ඕනේ? on වෙන්න ඕනේ. 30ට වඩා අඩුයි නම් ඒක off වෙන්න ඕනේ. right? ඔන්න ඔය විදිහට වෙන්න තිබ්බා. මේක නිකන් fan එකක් නැත්නම් LED light එකක් ඒ වගේ දෙයක් න ะ. right? දැන් AC එකක් ගත්තාම හැමතිස්සෙම on off කරගෙන ඉන්න පුළුවන්ද? දැන් හිතන්න මේ AC එක on off දැන් ඔයගොල්ලෝ දාලා දෙනවා AC එක on වෙන්න ගත්තාම right ඒ කැරකිලා right ඔහොම දෙයක් වෙලා නේ. right අර මේකක් මේ ස්විං එකක් තියෙනවා මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ওই දේවල් වෙලා තමයි ඔක on වෙන්නේ. right? ඔක හැමතිස්සෙම on වෙන්න ගත්තොත් මේක පුපුරනවා. නේද? right අපි දැන් හිතන්න AC එක on වෙලා තියෙද්දි අපි හැමතිස්සෙම මූට කියන on ඌ බලන්න මොකද්ද යකෝ මේ කියන්නේ. right? on වෙලා යකෝ ඉන්නේ කියලා අපිට පස්සේ වගේ. නේ? off වෙලා ඉන්නකොට off කියනවා. right? ඌ බලන්න මොකද්ද යකෝ ඌ කියන්නේ. off වෙලා තමයි බං ඉන්නේ කියලා ඌ කියයි. right? එතකොට ඒ වගේ කරලා හරියන්නේ නැහැ. මොකක්ද වෙන්න ඕනේ? AC එක on කරන්න ඕනේ off වෙලා තියෙනවා නම් off කරන්න ඕනේ on වෙලා තියෙනවා නම්. එහෙම නේද? right? එහෙම නේද? එහෙනම් මේක නිකම් AC එක on off කරලා හරියන්නේ නැහැ. right? ඔය වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් සෙට් වෙනවා දැන් ෆෑන් එකකට. ෆෑන් එකට නම් ලොකු කේස් එකක් නැහැ. ෆෑන් එක නම් on off වුණාට ඒක ලොකු කේස් එකක් නැහැ. AC එකට ගත්තාම එහෙම කරන්න බෑ. දැන් අපි තුමු ටැප් එකක් ගත්තාම ටැප් එකක් අරින්න තියෙනවා. දොරක් අරින්න තියෙනවා. right? දැන් අපි තුමු ටැප් එකක් අරින්න තියෙනවා මොකක් හරි කවුරු හරි ආපුවා කියන්නේ වතුර ලෙවල් එක ඩ්‍රොප් වුණාම ටැප් එක අරින්න තියෙනවා. හරිද? වතුර ලෙවල් එකට ඩ්‍රොප් වුණාම ටැප් එක අරින්න තියෙනවා. දැන් ටැප් එක අරලා දිනනකොට අපි ආයෙත් අරින්න කියනවා. ටැප් එක බලනවා තව මොනවාද අපෝ මෙහි අරින්න තියෙන්නේ කියලා අපිට එහා පැත්තේ සිග්නල් එකක්. ඒක වෙන්න බෑ නේද? දැන් අපි ගත්තොත් දොරක් අරින්න දෙනවා. ඇගලා තියෙන දොර ආයෙ අරින්න පුළුවන්. බෑ. right? එතකොට ඒ වගේ සිටුේෂන්ස් උත් අපි පොඩ්ඩක් මේවා කරගන්න ඕනේ. right? සාමාන්‍යයෙන් LED එකක් පත්තු කරනවා වගේ නෙමෙයි AC එකක් දොරක් ටැප් එකක් අරිනවා වගේ දේවල් වෙන්නේ. එතකොට මොකද වෙන්න ඕනේ? ඒක off වෙලා තියෙනවා නම් තමයි on කරන්න ඕනේ. on කරලා තියෙනවා නම් තමයි off කරන්න ඕනේ. එතකොට ඒකේ කෝඩ් එක චුට්ටක් right පොඩි ස්ටෙප් එකක් වැඩිපුර තියෙනවා. අපි ඕකත් එක්ක මොඩල් වෙන්නේ කොහොමද කියලා බලමු. හරිද? right. මේකේ අහන්නේ මේ AC එකට loop එක කොහොමද එන්නේ කියලා. right බලමු. while 1 right loop එක ගත්තාම while 1 අපි දාමු read temperature as temp කියලා දාගමු. right? නිකන් temperature level එක read කරලා කියලා දාගමු. හරිද? AC එක on වෙන්න ඕනේ මොකක් වුණොත්ද? temperature එක 30ට වඩා වැඩි වුණොත්. අපි බලනවා is temp greater than 30. Is temp greater than 30.
right is නැතුව අපි if කියලා දාමු if temp greater than 30 temperature එක 30ට වඩා වැඩි වෙන්නත් ඕනේ right වැඩි වුණොත් මොකද වෙන්න ඕනේ AC එක on වෙන්න ඕනේ හැබැයි AC එක on වෙන්න ඕනේ මොනවා වෙලා තිබ්බොත් විතරද AC එක off වෙලා තියෙනවා නම් විතරයි එහෙනම් නිකම්ම AC එක on කරන්න දාන්න බෑ අපි මොකක්ද දාන්න ඕනේ if AC is off කියලාත් අපි බලන්න ඕනේ පළල AC එක off නම් turn on AC right කට්ටියට සීන් එක තේරුණාද එහෙම නැත්නම් ටෙම්පරේචර් ලෙවල් එක ඊට වඩා drop වුණොත් else මොකක්ද වෙන්න ඕනේ AC එක off කරන්න ඕනේ AC එක off කරන්න ඕනේ මොනවා වෙලා තිබ්බොත් on වෙලා තියෙනවා නම් විතරයි ඒ නිසා අපි ආයෙ check කරන්න ඕනේ right මේ else එක මෙයාගේ else එකනේ right else right if AC is on AC එක on නම් මොකද කරන්න තියෙන්නේ right temperature එක 30ට වඩා වැඩි AC එක off එහෙනම් AC එක on කරන්න. එහෙම නැත්නම් 30 temperature එක අඩුයි AC එක on එහෙම වුණොත් මොකද කරන්න තියෙන්නේ? turn off AC right idea එක turn off the AC right ඔන්න විතර තමයි right 30ට වඩා වැඩි නම් AC එක off කරා right ඔය දේවල් ටික කරා මේකට සාමාන්‍යයෙන් guys delay එක නම් ටිකක් වැඩිපුර දෙන්න ඕනේ. right delay එක සාමාන්‍යයෙන් තප්පර 20ක් විතර 200,000 වත් දෙන්න ඕනේ. මොකද AC එක ගත්තාම on off වෙන්න කියන්නේ considerable time එකක් යන නිසා right තප්පරෙන් AC එකක් on වෙන්නේ නැහැ. right ඒක නිසා considerable time එකක් මෙයාට දෙන්න ඕනේ. බලමු if AC is on turn off AC C is off turn on AC. මොකක් හරි මිස් වෙනවද අපිට මේකේ logic එකේ? නෑනේ. හරිනේ scene එක තේරුණා නේද? right ඊට පස්සේ while එකට මේක close කරනවා right අද නැත්නම් delay for 20 seconds නැත්නම් delay for 1 minute දාමු right 1 minute වගේ දාමු right AC එකට සාමාන්‍යයෙන් 1 minute දාන තරමට හොඳයි නේ AC එකක් වගේ එකක් ගත්තාම 1 minute වගේ දානවා හොඳයි right ඔය තමයි මම කිව්වේ එහෙම දාන්න එපා කියලා right AC එක අපිට එකපාර on off කරන්න බෑ මොකද තියෙන්න ඕනේ off කරලා තිබ්බොත් තමයි on කරන්න ඕනේ on කරලා තිබ්බොත් තමයි off කරන්න ඕනේ තේරෙනවද ඒක AC එකක් දොරකට ටැප් එකකට වගේ ගත්තාම මේක චෙක් වෙන්න ඕනේ බැල් එතනම ඔය ඕක කරන නිසා තමයි දැන් සමහර කට්ටිය කියලා තියෙන්නේ මොකද්ද මේක නේද ටෙම්පරේචර් එක 30ට වඩා වැඩි නම් AC එක on කරා නැත්නම් off කරා ඒකනේ right ඕක කරන නිසා තමයි මම මේ ක්වෙස්චන් එක දීලා තියෙන්නේ හරි කට්ටියට මතක ඇති මං ගිය සතියේ කිව්වා මේ අපේ ටෙම්පරේචර් සෙන්සර් එකෙන් රීඩ් කරන්නේ ටෙම්පරේචර් ලෙවල් එක තමයි. හැබැයි ඒක එයා දෙන්නේ ටෙම්පරේචර් ලෙවල් එකක් විදිහට නෙමෙයි. වෝල්ටේජ් එකක් විදිහට. 0 to 5 වෝල්ට් වෝල්ටේජ් එකක් විදිහට දෙන්නේ. ඒතර මේ වෝල්ටේජ් එක අපි ටෙම්පරේචර් එක විදිහට කන්වර්ට් කරන්න ඕනේ කියලා. හරිද? එහෙම කියලා මම ඔයගලන්ට එතනදී ෆෝමියුලා එකක් දුන්නා. හරිද? ඒ ෆෝමියුලා එක විතරක් නෙමෙයි අපිට යූස් කරන්න පුළුවන්. මම එතන ඒ ක්වෙස්චන් එකට තමයි මේ ෆෝමියුලා එක දුන්නේ. හරිද? ඒ ක්වෙස්චන් එකටයි මම මේ ෆෝමියුලා එක දුන්නේ. නැතුව ඒ ෆෝමියුලා එකෙන් විතරක් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. හරිද? එතකොට අර එක්සෑම් එකේදී ක්වෙස්චන් එක දැන් ඔය ඔතන කියන්නේ කට්ටියට කන්ෆියුස් නම් මොකක් ගැනද මම මේ කතා කරන්නේ කියලා. කට්ටියට මතක ඇති ටෙම්පරේචර් සෙන්සර් එක ගත්තාම ටෙම්පරේචර් සෙන්සර් එකේ 0 ඉඳන් 5 වෝල්ට් අවුට්පුට් එකක් තමයි දෙන්නේ. හරිද? එතකොට ඒක අපි සෙල්සියස් වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඒ කන්වර්ට් කරන ෆෝමියුලා එක ඔයාලට එක්සෑම් එකේ දෙන්න ඕනේ. right? ඔයාට ඒක කටපාඩම් කරන්න ෆෝමියුලා එකක් නැහැ එතන. පැහැදිලිද? එතන ඉඳලා මම ක්වෙස්චන් එකේදී ඔයාලට ෆෝමියුලා එකක් දුන්නා. ඒක නිසා ඒක පාවිච්චි කරගන්න. දීලා තිබ්බේ නැත්නම් ඒක දාන්න යන්න එපා. බලන එක බලන්න මොකක්ද යකෝ මේක කරලා තියෙන්නේ කියලා. එහෙම දාන්න එපා. හරිද? right? එතන මම ෆෝමියුලා එකක් දුන්නේ අර ඒක කන්වර්ට් කරගන්න විදියක්. හරිද? හැබැයි අර ඔය sensors එක right? ඒ ගන්න රීඩින් එක වෝල්ටේජ් එකත් එක්ක ඔක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒ ෆෝමියුලා එක විතරක් නෙමෙයි. හරිද? ෆෝමියුලා එකක් දීලා තිබ්බේ නැත්නම් ඒවා දාන්න යන්න එපා. හරිද?
හරිද කට්ටිය? right ඊළඟ question එක. මේ question එක හොඳ question එකක්. අරක වගේම තමයි පොඩි මේකේ ඇතුලේ මම ඔයගොල්ලන්ට දේවල් කිහිපයක් කියලා දෙනවා Arduino වල. right. You are required to design and implement an automated fan control system using an Arduino. Right. You are required to design and implement an automated fan control system using an Arduino. The system operates based on the ambient temperature detected by LM35 temperature sensor. කට්ටියට මතකද LM35 කියනවා temperature sensor එක. Temperature sensor එක අනුව තමයි මේ fan එක වැඩ කරන්නේ කියලා කියනවා. Right? LM35 temperature sensor is connected to A0 analog pin. LM35 එක A0 එකට connect වෙලා තියෙනවා. A DC motor representing the fan is connected to digital pin 2 of the Arduino එතනට ලියාගෙන using a transistor. Right? අපි සාමාන්‍යයෙන් අර මෝටර් එකක් කෙලින්ම කනෙක්ට් කරන්නේ නැහැ මොකක් කරාද කනෙක්ට් කරන්නේ ට්‍රාන්සිස්ටර් එකක් කරා right using a transistor right එතකොට මෝටර් එකක් කනෙක්ට් කරලා තියෙනවලු ඩිජිටල් පින් 2 එකට right එක on off කරන්න transistor එකක් use කරලා the temperature reading from LM35 can be converted to degrees Celsius using the formula අන්න එතන formula එක දීලා තියෙනවා හරිද එතකොට use කරන්න හරි ෆෝමියුලා එක දීලා තියෙනවා නම් එතන දීලා දැන් මෙහෙමයි ෆෝමියුලා එක දීලා තියෙනවා ඒ ෆෝමියුලා එක යූස් කරන්න සර් දුන්නේ මෙහෙමයි ඒක නිසා මේක යූස් කරන්න ඕනේ කියලා එහෙම ලයින් අල්ලන්න යන්න එපා මම ලකුණු හම්බ වෙන්නේ නැහැ ඒ නිසා දීලා තියෙන ෆෝමියුලා එක යූස් කරන්න හරිද මේ ෆෝමියුලා එක විතරක් නෙමෙයි තියෙන්නේ රයිට් එක මේකෙන් එකකට වෙනස් වෙන්න පුළුවන් නේද මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක් මේක වෙනස්කම් තියෙන්න දෙන්න පුළුවන් හරිද right okay requirements the fan should turn on if the temperature rises above 30 Celsius fan එක on වෙන්න ඕනලු 30 celsius වලට වඩා වැඩි වුණොත් and remain off otherwise නැත්නම් ඒක off වෙලා තියෙන්න ඕනලු the system should be implemented using Arduino code right Arduino පාවිච්චි කරලා මේක හදන්න කියලා කියනවා right let's see right draw the circuit diagram to show how these components are connected මේ components connect වෙන විදිය පෙන්වන්න circuit diagram එකක් අඳින්නලු right මේක connect වෙන විදිය පෙන්වන්න circuit diagram එකක් අඳින්නලු right we'll first draw the LM35 right temperature sensor එක temperature sensor එක අපිට ගන්න පුළුවන් අපි දන්නවා එයා 5 volt එකටයි ground එකටයි connect වෙන්න ඕනේ temperature sensor එක අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම කොටුවක් දාලා මැද්ද ලියන්න LM35 කියලා මේකේ pins තුනක් තියෙනවා 5 volt ground and the output right right ground එකයි output sorry VCC එකයි ground එකයි තියෙනවා ඊට පස්සේ output එක තියෙනවා අපි මේ පැත්ත 5 volt එකට connect කරනවා මේ පැත්ත ground එකට connect කරනවා මේකෙන් එන output එක මැද්දෙන් එන output එක යාව ගිහලා connect කරනවා කාටද A0 එකට right ඒ විදිහට LM35 connect කරන්න පුළුවන් right ඊට පස්සේ motor එක connect කරන්න තියෙන්නේ කටියට මතක ඇති motor එක අපි directly digital pin එකෙන් දෙන්නේ නැහැ මොකද වෙන්න ඕනේ right මං මෙන්න මෙතන දේවල් ටිකක් තියෙනවා මේක දැන් හරියට අඳින්න වෙලාව දෙන්නම් හරියට අහගෙන ඉන්න කට්ටිය attention දීලා අහගෙන ඉන්න වැදගත් දේවල් ටිකක් දැන් මම මෙතනදී කතා කරනවා හරිද right මම එදා ඔයගලන්ට කියලා දුන්නා මෝටර් එක අපිට කනෙක්ට් කරන්න පුළුවන් මේකේ 5 volt එකට right මේකේ 5 volt එකට කනෙක්ට් කරනවා මෝටර් එක right මෝටර් කියලා දාලා මේක ground එකට දානවා දැන් එතකොට මේකට මොකද වෙලා තියෙන්නේ continuous power එකක් supply වෙලා තියෙනවා right එතකොට මෝටර් එක එක දිගට කරගෙනවා එහෙම කරලා හරියන්නේ නැහැ මෝටර් එක on off කරන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට ඒකට අපිට on off කරන එක automate කරගන්න අපිට පුළුවන් මොකක් පාවිච්චි කරන්නද transistor එක කියන්නේ කට්ටියට මතක ඇති automated switch එකක් switch එක අපි අතින් on off කරනවා වගේ transistor එකට පුළුවන් මේක මොකක් use කරලා ගන්නද පොඩ්ඩි right third current එකක් third digital input එකක් පාවිච්චි කරලා කරගන්න right එතකොට මෙන්න මෙතනින් මේ යන current එක right මෙතනින් මේ යන current එක අපිට පුළුවන් transistor එකක් පාවිච්චි කරලා මොනවා කරන්නද
third input එක පාවිච්චි කරලා connect control කරන්න. මෙතනට 1 දුන්නොත් මේක on වෙනවා. right මේක 0 දුන්නොත් මේක off වෙනවා. ඔන්නම control කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ transist එක අපි මොකද කරන්නේ? resist එකක් හරහා digital pin 2 එකට connect කරන්න කියලා කිව්වා කට්ටියට. මතකද? මෙන්න මේ විදිහට තමයි motor එකක් connect කරන්න කියලා කිව්වා. අපි motor එක directlyම digital pin එකට connect කරනවද? නැහැ. right? මම එදා මේ විදිහට කරන්න පුළුවන් කියලා කිව්වා. හරි. කරන්න පුළුවන්. හරිද? හැබැයි සාමාන්‍යයෙන් අපි motors එක වැඩ කරද්දී මේ විදිහට කරන්න යන අඩුයි. හරිද? ඒකට හේතුව motor එකක් කැරකෙන්න එයාට අපේ Arduino එකේ එන 5 volt ඇති. හැබැයි Arduino එකෙන් එළියට දෙන current එක මදි. right? අපි අර amperes කියලා කියන්නේ. amperes වලින් දෙන current එක සමහර කාලට සමහර DC motors වලට මදි වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ voltage එකයි current එකයි දෙකම ඕනේනේ. right? current එක මදි නිසා සමහර කාලට motor එක කැරකෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් කාලවලට motors connect කරද්දී අපි එයාව Arduino එක හරහා නෙමෙයි power එක දෙන්නේ. motors වලට අපි ගොඩක් කාලවලට power එක දෙන්න ඕනේ කොහොමද? right external power source එකකින්. right ඒක අපි නිකන් බැටරි එකක් දාගමු. මෙතන ලියා ගන්න external power source. හරියට සීන් එක තේරුණාද? external power source එකකින් තමයි සාමාන්‍යයෙන් අපි motor එකට power එක දෙන්න ඕනේ. right Arduino එකෙන්ම දෙන්න යන්නේ නැහැ. right ඒ නිසා motor එකක් තියෙන කොතනද ඒකට external power එකක් දාන්න. ඒක තමයි හොඳම විදිය. Arduino එකෙන් දැම්මට වැරද්දක් නැහැ. right අපි හරියටම දේ කතා කරන්නත් එපා. right සාමාන්‍යයෙන් එළියෙන් තමයි දෙන්නේ. හරිද? okay මෙන්න මේ විදිහට අපිට පුළුවන් motor එක connect කරන්න. අපිට ඒක දාන්න පුළුවන් නේ question එකට. right okay right ඔය විදිහට තමයි circuit diagram එක එන්නේ shape නේද? right circuit diagram එක නා මේ විදිහට. right okay හරි මම කටියට ඔක්කොම ටික ලියා ගන්න වෙලාවක් දෙන්න එක වෙලාවක් ඔක්කොම කෝඩ් එක ලියා ගමු හරිද කෝඩ් එක ලියාගෙන ඉවරලා වැඩේ කරමු හරිද write a pseudocode to be included in the loop section in the Arduino code right මෙයාගේ behavior එකට හරියන්න loop section එකේ logic එක ලියන්න කියලා තියෙනවා right අපි pseudocode එකක් ලියද්දී සාමාන්‍යයෙන් loop එක පටන් ගන්නවා while 1 කියලා දාලා infinite loop එකක් right ඊට පස්සේ ඒක ඇතුලේ තමයි දාන්නේ පළවෙනි මොකද වෙන්න ඕනේ temperature level එක read වෙන්න ඕනේ read temperature level temperature as අපි දාන temp මෙහෙම දාමු temp level මෙහෙම දාමු right read temperature level as temp level හරි ඊට පස්සේ මේ temperature level එක අපි convert කරගන්න ඕනේ මොකටද Celsius වලට. ඒකට හේතුව කටියට මතකද temperature මෙතන temperature කියලා දාන අපි මෙහෙම දාමු read LM35 LM35 ගන්න තියෙන්නේ LM35 as temp level. කොහොමද දාගමු? right. ඒන temperature level එක එන්නේ 0 ඉඳන් 1023 වෙනකම් වගේක්.
right ඒකට හේතුව එයා එන්නේ 5 volt output එකක් දෙන්නේ 0 to 5 volt output එකක් දෙන්නේ ඒක අපි convert කරගන්න ඕනේ මොකටද celsius වලට right ඒකට හේතුව අපි මේ motor එක on කරන්න ඕනේ celsius 30ට වඩා වැඩි නම් right එහෙනම් මෙයාව convert කරගන්න ඕනේ celsius වලට right ඒක අපිට නිකන් ලියන්න පුළුවන් convert temperature to Celsius right කියලා ලියන්න right temperature එක Celsius වලට convert කරන්න කියලා ලියන්න හරි ඊට පස්සේ temperature එක Celsius වලට convert කරලා ඊට පස්සේ තමයි බලන්න ඕනේ if temperature is greater than 30 temperature එක ඊට පස්සේ තමයි බලන්න ඕනේ මොකද 30ට වඩා වැඩිද කියලා බලන්න ඕනේ right read කරපු ගමන් බලන්න පුළුවන්ද reading එක 30ට වඩා වැඩිද කියලා බලන්න බෑ convert කරලා තමයි බලන්න ඕනේ right if temp is greater than 30 මොකද වෙන්න ඕනේ motor එක on වෙන්න ඕනේ turn on motor එක on කරන්න ඕනේ right එහෙම නැත්නම් else මොකද වෙන්න ඕනේ turn off motor right එහෙම නැත්නම් motor එක off කරන්න පුළුවන් right ඊට පස්සේ add a delay කියන එක දාන්න add a delay right ඊට වැඩි close right ඔන්න ඔය විදිහට දාගන්න තියෙනවා හරියට සීන් එක තේරෙනවද දැන් අපි මේ ඔය Python වලදීම pseudo codes එහෙම ඕන වෙන්නේ මේකට right exam එකේ pseudo code කියලා අහන්නේ ඔය Arduino code එකේ pseudo code එක තමයි නේද වෙනම pseudo code කියලා අහන්නේ නැහැ right මේ වගේ දෙයක් ලියා ගන්න pseudo code පුළුවන් නම් ඇති right අර අපි අර end if දානවා නේද ඔය end if දාන්නේ අර indentation එයා මේවා තමයි ඔය end if වලින් එන්නේ හරි right ඔය pseudo code කියන එක ඕන වෙන්නේ මේකක් ලියා ගන්න කට්ටියට සීන් එක තේරෙනවද right ඔය තියෙන මෙයාගේ code එක ඊට පස්සේ මෙයාට Arduino code එක ලියන්න කියනවා නේද right ඊළඟ question එක කියනවා write down the following code write down the මෙහෙම කියනවා when the following code was used right code එකක් දීලා ඒ code එක use කරපුවාම to implement the above behavior it did not work identify any errors project එක off වුණා මට නැත්තම් පෙන්වන්න තිබ්බා right මේක code එකක් දීලා තියෙනවා code එකේ මේක run වෙනකොට run වුන්නේ නැහැලු ඇයි කියලා අහනවා බලමු මොනවද මේකේ තියෙන අවුල් කියලා right අපි බලමු project එක on නේද ඒකත් ඕනම වෙලාවට තමයි off වෙන්නේ එන line මෙහා අල්ලන්නේ right මෙච්චර වෙලා හොඳට ගියා එච්චර වෙලා ඕන වුණේ නැහැ දැන් ඕන වෙලාවේ off වෙනවා ඒක මම note කරලා තියෙනවා මේක on off වෙන්නේ ඕන වෙලාවට නේ සාමාන්‍ය project එකේ ඉඳන් අපිට line අල්ල නැති වැඩක් නැහැ කියලා right හරි දැන් project එකට boot එක තියන්න කාලේ හරි වැඩිද අක්කට ගිහලා සීතලයි කියලා අක්කට ගිහලා සීතලයි කියලා කියවා සීතලයි කියලා right මේකේ දීලා තියෙනවා කෝඩ් එක මෙහෙම හරිද ඕකේ බලන්නකෝ pin mode sorry void setup එක බලන්නකෝ යකෝ රස්නේ වැඩි නේ හරි හරි 26 ඇති right pin mode දැන් ගත්තාම බලන්න මේ A0 එක මොකක් විදිහට සෙට් වෙන්න ඕනේ input එකක් විදිහට D2 එක සෙට් වෙන්න ඕනේ output එකක් විදිහට ඒක සෙට් වෙලා තියෙනවද ඔව් setup එකේ ගත්තාම pin mode A0 එක input එකක් විදිහට සෙට් කරලා තියෙනවා pin mode A2 එක output එකක් විදිහට සෙට් කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඒක හරි right ඊට පස්සේ loop එක බලන්න ඊළඟට අපි මොකද කරන්න ඕනේ මෙතන LM35 එක read කරන්න ඕනේ. ඒ කියන්නේ reading එකක් යන්නේ. and LM35 එකෙන් එන reading එක මොන reading එකක්ද? analog එකක්ද digital එකක්ද? analog යන්නේ. LM35 එකෙන් එන analog එකක්. එහෙනම් මොන reading එකක්ද යන්න ඕනේ? analog read එකක් යන්න ඕනේ. right? දැන් ඔයා බලුවොත් මෙතන පේනවා
right in sensor reading කියලා දීලා තියෙන මොකද්ද analog write හරිද එතකොට නෑ මොකද දෙන්න ඕනේ ඒක analog read දෙන්න ඕනේ අපි කෝඩ් එක ලියන ගමන් හරි ගස්සමු void setup එක නම් සිගින් එකක් නෑ ඒක අවුලක් නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ කොහොමද තියෙන්නේ pin mode right pin mode එක A0 එක input එකක් විදිහට දාලා තියෙනවා right pin mode 2 එක output එකක් විදිහට දාලා තියෙනවා right ඒ ටික අවුලක් නැහැ right setup එක හරි right loop එක තමයි වාතයක් වෙලා තින්නේ ඉන්න right void loop එක void loop එක ගත්තාම right void loop එකේ මුලින්ම sensor reading එකක් ගන්න ඕනේ ඒකට ලියමු int sensor reading equals analog write කියලා දෙන්න analog write දෙන්න ඕනේ නෑ මොකක්ද දෙන්න ඕනේ analog read දෙන්න ඕනේ right එයා කනෙක්ට් වෙන්න ඕනේ analog read මොන පින් එකද A0 ඒක හරි දැන් හරි analog read A0 කියලා වෙනස් වෙනවා ඊට පස්සේ temp කියලා sensor reading එක දීලා දෙනවා temp කියන variable එක කලින් කොහේ define කරලා දෙනවද නෑ එහෙනම් මේක නිකම්ම temp කියලා දාන්න බෑ මොකක්ද දෙන්න ඕනේ int temp කියලා දෙන්න ඕනේ පැහැදිලිද නිකම්ම temp කියලා දෙන්න බෑ int temp කියලා වෙනස් වෙන්න ඕනේ right මේ කෝඩ් එක ගත්තාම මේ තියෙන කෝඩ් එක right මේක වෙනස් වෙන්න ඕනේ ඉතින් කතා කරන්න හරිද int temp equals sensor reading කියලා දීලා දෙන්නේ temperature එක sensor reading එකට දැන් මේකෙන් ගත්තාම LM35 ගේ reading එක ගන්න 0.1023 වෙනකම් 0 to 5 volt කියන voltage එක තමයි read දෙන්නේ එතකොට මෙතන තියෙන්නේ ඇත්තම temperature එකද නෑ voltage එක 0.1023 වෙන එක right right එතකොට අපි බලන්න ඕනේ හරිද එතකොට අපි බලන්න ඕනේ එයාවද නැත්නම් එයාව celsius වලට convert කරලාද celsius වලට convert කරලා right එතකොට temperature int temp කියන එක equal වෙන්න ඕනේ celsius වලට convert කරන formula එකට. ඔතන මම දීලා තියෙනවා මේකට read කරන formula කොහොමද දීලා තියෙන්නේ? right sensor read temperature in temp should be equal to what sensor reading times 500 divided by 1023 right ඔන්න ඔය විදිහට එන්න ඕනේ right ඔන්නම වෙනස් වෙන්න ඕනේ right ආයතකොට මොකද වෙන්නේ මේකෙන් එයා temperature level එක voltage එකක් විදිහට read කරනවා ඒ voltage එක celsius වලට මේ formula එකෙන් convert කරනවා right ඊට පස්සේ අපි බලනවා if temp greater than 30 right then temperature එක තමයි 30ට වඩා වැඩිද කියලා බලන්න ඕනේ. මෙතන දාලා තියෙන මොකද්ද? Sensor reading greater than 30 කියලා දාලා තියෙනවා. හරිද ඒක? දාලා තියෙන්නේ. right? Temp should be greater than 30. ඒතකොට ඒකත් දාගදී ඊට පස්සේ 30ට වඩා වැඩි නම් මොකද වෙන්න ඕනේ? මෝඩ් එක on වෙන්න ඕනේ. ඒ කියන්නේ digital write 2 එක high වෙන්න ඕනේ. මෙතන මොකද දාලා තියෙන්නේ? මොකද දාලා තියෙන්නේ? low කියලා දාලා තියෙන්නේ නේද? එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? digital write 2 should be what high ඒක high වෙන්න ඕනේ right ඒක high වෙන්න ඕනේ else
digital right 2 එක low right digital right 2 එක low ඊට පස්සේ delay එක දා ගන්නවා කීයකටද delay 1000 right delay 1000 ඊට පස්සේ ඔක්කොම ටික ඉවරයි කටේට සීන් එක තේරුණාද ඔන්න ඒ තමයි මෙයාගේ code එක corrected shape ද තේරුණානේ තව ටිකෙන් වතුර කියලා එක පොනවා වතුර බෝතලේ correct කරගන්න දේවල් ටික correct කරගන්නට ගාලා right ඊළඟට මේකේ මෙන්න මේ part එක මෙතනම ඔයගලන්ට extra දෙයක් කියලා දෙනවා දැන් Arduino කරලා මේ දේ ඉගෙනුවේ නැත්නම් නිකන් මම ඔයගලන්ට කරන අඩුපාඩුවක් වගේ and මේ level එකට exam එකේ check වෙයිද කියන එක නම් මට කියන්න බෑ හැබැයි ඔයගලන්ට තියෙන extra knowledge එක Arduino කරලාදී දැනගෙන ඉන්න ඕන කරන extra දෙයක් හරිද දැන් අපිට Arduino board එකට computing power එකක් තියෙනවා right Arduino board එක ගත්තාම කටියට මාව කියන එක ක්ලියර් වෙනව නේද right Arduino board එකට ගත්තාම computing power එකක් තියෙනවා හැබැයි එහෙමයි කියලා එයාට magic පෙන්වන්න බෑ එයාට හැමදේම කරන්න බෑ right දැන් Arduino board එකට දැන් අපි AC එකක් control කරනවා කියලා හිතමුකෝ Arduino board එකට පුළුවන් AC එකට on වෙන්න කියලා කියන්න හැබැයි Arduino board එකට බෑ AC එක on කරන්න on කරන්න AC එක ඇතුලේ වෙනම right firmware එකක් තියෙනවා වෙනම program එකක් තියෙනවා වෙනම IC එකක් තියෙනවා ඒක control කරන්න Arduino එකට ඒ වැඩේ කරන්න බෑ right එතකොට ගොඩක් කාලට ඔය වගේ components control කරන්න external modules අපිට පාවිච්චි කරන්න වෙනවා right ඒ වගේ එක මේකක් තමයි motor drive එක කියලා කියන්නේ right motors වගේ දේවල් control කරන්න අපිට වෙනම motor drivers කියලා දෙයක් පාවිච්චි කරන්න වෙනවා දැන් example එකක් විදිහට Arduino එකකට පුළුවන් motor එකට කරගෙන්න off වෙන්න transistor එකක් පාවිච්චි කරලා signal එකක් දෙන්න දැන් motor එක ගත්තම පැති දෙකකට කරගෙන්න පුළුවන් ඉස්සරහට කරගෙන්න පුළුවන් පිටිපස්සට කියන්නේ ඉස්සරහට නෙමෙයි වම් පැත්තට කරගෙන්න පුළුවන් දකුණු පැත්තට කරගෙන්න පුළුවන් right ඒ වගේම motor එකේ speed එකක් තියෙනවා control වෙන්න high එකෙන් කරගෙන්න පුළුවන් slow එකෙන් කරගෙන්න පුළුවන් ඔය speed එක අඩු වැඩි වෙන්න පුළුවන් ඒ විදිහට කරගෙන්න පුළුවන් right Arduino board එකට විතරක් බෑ ඔය කියන දේවල් ටික කරන්න right එතකොට මේ දේවල් කරන්න අපිට external modules පාවිච්චි කරන්න වෙනවා right දැන් AC එක ගත්තාම AC එක control කරන්න AC එකට වෙනම module එකක් තියෙන්න ඕනේ right motors ගත්තාම motors වල අර වගේ දෙයක් කරන්න වෙනම motors වලට module එකක් තියෙන්න ඕනේ right අපි තුමු දොරක් කරන්න වැහෙන්න right දොරක් කරන්න වැහෙන්න අපි solenoid එකක් තියෙනවා කියලා ඒ solenoid එකට වෙනම module එකක් තියෙන්න ඕනේ Arduino board එකට බෑ දේවල් ටික කරන්න ඒ දේ වෙන්න කියලා signal එක දෙන්න විතරයි Arduino board එකට පුළුවන් වෙන්නේ right අපි තුමු bluetooth මොකක් හරි file එකක් යවන්න ඕනේ කියලා bluetooth file එකක් යවන්න කියලා signal එකක් දෙන්න විතරයි Arduino එකට පුළුවන් ඒ file එක යවන්න වෙනම bluetooth module එකක් තියෙනවා Wi-Fi connect වෙන්න ඕන නම් Wi-Fi module එකක් වෙනම තියෙනවා right තේරුණා ඒත් Arduino එකට එක එක external modules අපිට connect කරන්න වෙනවා අපිට ඒ ඕක නිකන් ඕගොල්ලෝ දැනගෙන ඉන්න Arduino එක්ක වැඩ කරන මේ දේවල් තියෙනවා කියලා ඒ දේවල් exam එකේදී ඇහෙන එකක් නැහැ හරිද දැන් ඒකක් එක්ක පොඩි දෙයක් මම මෙතන දාලා තියෙනවා ඔතන කියනවා it is required to control the speed level of the fan when the temperature rises by 1 degree Celsius explain how the above circuit needs to be changed to implement the above behavior මේක explain කරන්න යන්න ඕනේ නැහැ මම ඔයගලන්ට මෙතනදී වෙන්නේ මොකක්ද කියලා කියන්න right මේක extra මේකක් දාලා තියෙන්නේ ඔය වගේ එකක් exam එකේදී ඇහෙන්නේ නැහැ නිකන් දැනගැනීම සඳහා දැන් එහෙම කිව්වම ඉතින් මේක ඕනේ නැහැ කියලා අහන්න නැතුව ඉන්න එපා right වැදගත් දෙයක් කියලා දෙන්න හරි එතකොට දැන් අපි කරන්නේ motor එක external drive එකක් කරා තමයි connect control කරන්නේ ඒ කියන්නේ on off කරන වැඩේ motor එකෙන් වෙන්නේ මේ Arduino එකෙන් වෙන්නේ නැහැ external module එකක් කරා අපි ඒකට කියනවා motor drive එකක් right motor drive එකක් කරා තමයි කරන්න යන්නේ right motor drive එකේ තියෙනවා guys
pins තුනක්. pins තුනකින් දෙකක් අපි පාවිච්චි කරනවා. right motor එක කරගෙන ඕන කරන direction එක decide කරන්න. වමටද කරගන්නේ දකුණටද කරගන්නේ. අනිත් pin එක අපි පාවිච්චි කරනවා motor එක කරගෙන speed එක decide කරන්න. right අපි එතකොට motor එක connect කරන්නේ කාටද? මේ කියන right motor drive එකට. right එතකොට අර අපි කතා කරන external power source එක connect වෙන්නේ කාටද? මේ කියන motor drive එකට. right external power එක දෙන්නේ කාටද? මේ තියෙන motor drive එකට. motor drive එක හරහා තමයි motor එකටත් power එක දෙන්නේ. කට්ටියට වැඩේ තේරුණාද? මේ motor drive එක කියන්නේ external module එක. right එතකොට මේ motor drive එකේ තියෙන pins තුන අපි connect කරගන්නවා අපේ ඕනම digital pin තුනකට. right මේකේ අර ඉස්සරහට පිටිපස්සට කරගෙන එක decide කරන pin තුන කැමති එකකට දෙන්න පුළුවන්. හැබැයි speed එක control කරන්න. ඒක මොකක්ද වෙන්න ඕනේ? ඒකේ on off තියෙන්නේ. analog output එකක් දෙන්න තියෙන්නේ. එහෙනම් මොකක්ද ඒක connect වෙන්න ඕනේ? PWM pin එකට. right එතකොට මේ third එක අපි connect කරන්න ඕනේ PWM pin එකට. අපි මේකට කියනවා in A in B අර මේක control කරන එකට කියනවා N A කියලා. ඒක ලොකුවට හිතන්න යන්න ඕනේ නැහැ. okay in A out sorry in A out A in out කියලා දාන්න. in out N කියලා දාන්න. in out N කොහොමද කියන්නේ? හරි. එතකොට දැන් අපි හිතන්නකෝ මෙන්න මේක 1 කරලා මේක 0 කරොත් මොකද වෙන්නේ? කරන්ට් එකක් මේ පැත්තට යනවා මේ පැත්තට ඒක රිසීව් කරනවා. රයිට් එතකොට කරන්ට් එක මේ පැත්තටනේ ෆ්ලෝ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෝටර් එක මේ පැත්තට කරගෙනවා. පැහැදිලිද? හරියට සීන් එක තේරෙනවද? අපි මේක 1 කරලා මේක 1 කරලා මේක 0 කරොත් මොකද වෙන්නේ? කරන්ට් එක මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෝටර් එක මේ පැත්තට කරගෙන. අයිඩියා ගියාද? ඔන්න ඒ විදිහට මේක 1 0 මාරු කරලා අපිට පුළුවන් මෝටර් එක කරගෙන ඩිරෙක්ෂන් එක අපිට වෙනස් කරන්න. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය ඔය මේ ඔය moving robots ලා ඉන්නේ. right movable robots ලා right අය wheels එහෙම දාලා තියෙන්නේ. ඒ wheels එහෙම control කරන්න ඕකෙන්. ඒ wheels ඉස්සරහට පිටිපස්සට කරකවන්න ඕනේ. ඔය දැන් ඔය line tracking robots ලා එහෙම දැකලා තියෙනවා නම් දැකලා ඇති. ඒ robot මෙහෙම යනවා. right එකක් පිටිපස්සට කරගෙනවා. right reverse ගහනවා. right කරේ කරේ ඔහොම වටේ යනවා. right හරිද? එතකොට ඒක control කරන්න මොකෙන්ද? මේ වගේ motor drive එකකින්. කටේට scene එක දෙනවද? එතකොට ඒකේ speed එක control කරන්න මොකෙන්ද? මේ කියන external module එකකින්. sorry මේ තියෙන n කියන pin එකේ. right එතකොට මේකට දෙන්න පුළුවන් 0 ඉඳන් 255 වෙනකන්. 255 දැම්මොත් මොකද වෙන්නේ? full speed එකෙන් කරගෙනවා. right 128 දැම්මොත් mid speed එකේ. right අන්න එතකොට මේක හරහා තමයි මොකද කරන්නේ? speed එක control කරන්න. එතකොට speed එක control කරන්න ඕන motor එක මොකද පාවිච්චි කරන්න ඕනේ? motor drive එකක්. නැත්නම් motor drive module එකක් අපි පාවිච්චි කරගන්න ඕනේ. කටේට scene එක තේරුණාද? ඒ වගේ external modules උත් අපිට සමහර කාලවල පාවිච්චි කරන්න පුළුවන්. ඒ level එකට exam එකේ අහන්නේ නැති වෙයි කියලා හිතනවා. හැබැයි ඇහුවත් දැනගෙන ඉන්න මෙහෙම දේවල් තියෙනවා කියලා. කටට වැඩේ තේරුණාද? right? යාර ලියා ගන්න.
අපි ඊළඟ question එක බලමු. හරිද? right. අපි මේ කතා කරලා discussion එක ඉවර කරමු. last question එක මම extra එකක් දාලා තියෙන්නේ. right. You are developing an watering system or you are developing an automated watering system using an Arduino. A soil moisture sensor is connected to analog pin A2. Right. Soil moisture sensor is connected to analog pin A2. Right. Right. Soil moisture sensor is connected to analog pin A2. The water and a water pump is connected via digital pin 7. Right. Water pump control water pump control using digital pin 7 using a transistor කියලා තියෙන්නේ. ඔතන transistor එකක් දාන්න බෑ. ඕක relay එකක් වෙන්න ඕනේ. ඒක හදන්න relay. Using a relay. මම කියන්නේ ඇයි relay එකක් පාවිච්චි කරන්න කියලා. Right. Using a relay. When soil moisture drops below a certain threshold, right, moisture level එක detect කරලා 400 වලට වඩා drop වුණොත් the pump should turn on for 3 seconds. Okay, 3 seconds. The sensor sensor outputs values between 0 and 1023. Right, sensor again output කරන value 0 and 1023 වෙනකම්. Right. Okay. Draw a schematic showing the moisture sensor and the pump via transistor කියන එක ආය හදාගන්න via resistor. Sorry, via relay connected to Arduino. Right. මෙතන කියන කතාව බලන්න scenario එක බලන්න. ඒකේ scenario එක කියන්නේ right ඒකේ scenario එක කියනවා automated watering system එකක් තියෙනවලු. ඒකේ soil moisture එක detect කරගන්න මොකද්ද මොකද moisture sensor එකක් තියෙනවලු. කට්ටියට මතකද මම moisture sensor එක last එකේ කතා කරා. moisture sensor එකක් තියෙනවලු. moisture sensor එකේ moisture එක detect කරලා right moisture level එක යම් කිසි මට්ටමකට වඩා drop වුණොත් එයා මොකද කරන්නේ? water pump එකක් automatically on කරනවලු. water pump එක control කරන්න මොකද්ද පාවිච්චි කරනවා කියන්නේ? relay එකක් පාවිච්චි කරනවා කියලා කියනවා. right? okay. මෙතන මේ water pump එකක් කියන එක අපි කලින් එක question එකකවත් පාවිච්චි කරලා නැහැ. right ඔය water pump එකක් කියන්නේ motor එක කියලා කියන්නේ. right අර වතුර නැති වුණාම motor එක දාන්න කියලා සමහරක් කට්ටිය කියන්නේ. ඒ කියන්නේ ඔය ලින්දෙන් වතුර ගන්න මෙයාලට එහෙම තියෙන්නේ. ලින්දෙන් මෙහෙම වතුර ගන්න motor තියෙන්නේ. එහෙම තියනවා නේද? දැකලා තියෙනවද? ලින්දන් වලින් වතුර ගන්න motor තියෙන්නේ. අන්න ඕක තමයි motor pump කියලා කියන්නේ. හරිද? දැන් water pump එකේ scene එක තියෙන්නේ water pump එකක් පාවිච්චි කරන්නේ AC current එකද DC current එකද? අපි දන්නවා direct current and analog current මේ alternating current කියලා දෙයක් තියෙනවා. නේද? AC and DC කියලා current වර්ග දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් motor එකට ගහන්නේ AC ද DC ද? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපේ digital devices ඔක්කොම මොනවද? DC. fan එක ගත්තාම මොකද්ද? AC. analog AC කියන්නේ මේ analog current එක තියෙන. sorry alternating current එක තියෙන. right එතකොට ඒ alternating current එක පාවිච්චි කරන devices control කරන්න අපිට transistors පාවිච්චි කරන්න බෑ. right අර මතකද transistor කියන්නේ මොකද? automated switch යන්නේ. සාමාන්‍යයෙන් DC power එක පාවිච්චි කරන දේවල් වලට right අර automated switch එකක් විදිහට පාවිච්චි කරනවා මොකද්ද? transistor motor එකකට right සාමාන්‍ය motor එකකට LED එකකට තව චූටි පොඩි ෆෑන් එකකට ඒ වගේ දෙයකට අපිට transistor එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගත්තාම මේ ඔය වගේ water pump එකක් වගේ දෙයක් control කරනවා නම් right automated switch එකක් පාවිච්චි කරලා ඒකට අපිට මොකද්ද පාවිච්චි කරන්න වෙන්නේ? relay එකක් right AC පාවිච්චි කරන තැන්වලදී පාවිච්චි කරනවා relay එක. DC පාවිච්චි කරන තැන්වලදී පාවිච්චි කරනවා මොකද්ද? transistor එක. ඔක තමයි දෙකේ වෙනස තියෙන්නේ. right ඔයගොල්ලන්ට මේක ටිකක් extra knowledge එකක් විදිහට තියෙන්නේ. right මේ level එකට මම කරන්නම් ඔයගොල්ලන්ට. හරිද? දැන ගැනීම පිණිස. right හරි. ඒතකොට මේ ගානට කරපුවාම ඉතින් Arduino question එකක් ආපම ඔයගොල්ලන්ට nothing. right අනිත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉස්සරහට දන්නවා මම දන්නවා ඔයගොල්ලෝ A level ඉවර වෙලා සාමාන්‍යයෙන් IT degree එකක් වගේ කරන්න ගියාම ඒක සෑහෙන වැදගත් වෙයි ඉතින් අර තියෙන දේට අමතරව වැදගත් දේවල් ටිකක් ඒගොල්ලෝ ඉගෙන ගන්න තියෙයි. මම මේ ටික මම හරි right මම මේක කනෙක්ට් කරන විදිය බලන්න.
මුලින්ම මොයිස්චර් සෙන්සර් එකක් තියෙනවා. මොයිස්චර් සෙන්සර් එක අපි කනෙක්ට් කරනවා කටියට මතකයි මොයිස්චර් සෙන්සර් එක කනෙක්ට් කරන විදිහ මොයිස්චර් සෙන්සර් එකේ තියෙන්නේ එක්ස්ටර්නල් මොඩියුල් එකක් තියෙනවා. right මොයිස්චර් සෙන්සර් එකට එක්ස්ටර්නල් මොඩියුල් එකක් තියෙනවා. right ඒක ලියා ගන්න මොයිස්චර් සෙන්සර් කියලා. right ඒ මොඩියුල් එකේ පින්ස් තුනක් තියෙනවා. ඒකෙන් එක පින් එකක් කනෙක්ට් වෙන්න ඕනේ 5 වෝල්ට් එකට. අනිත් එක නාව කනෙක්ට් වෙන්න ඕනේ ග්‍රවුන්ඩ් එකට. අනිත් එක නාව මොයිස්චර් සෙන්සර් එක කොහෙටද කනෙක්ට් කරලා තියෙන්නේ? A2 එකට නේ. log pin A2. right moisture sensor එක connect කරනවා ඊළඟ කරනවා A2 එකට. මේ විදිහට moisture sensor එක connect කරනවා. කටියට මතකද moisture sensor එකේ තියෙනවා මෙන්න මේ විදිහට right පොඩි කූරක් වගේ දෙයක්. මේක තමයි පස් වලට අපි ගහන්නේ. right ඔයගලන්ට මතක ඇති ඒක දැන්. පස් වලට ගහන්නේ අපි moisture මෙන්න මේක. ඒතකොට ඒකෙන් මොකද වෙන්නේ? මෙයා මේ පැත්තෙන් voltage එකක් යවනවා. මෙයා මේ පැත්තෙන් එන voltage එක detect කරගන්නවා. right voltage එක යවලා වැඩි voltage එකක් receive කරනවා. ඉතින් පස්සේ දෙතමනේ වැඩි. පස්සේ හරිද? මැද්දෙස්ස යන්නේ right පස්සේ දෙතමනේ වැඩි නැත්තම් right දෙතමනේ අඩුයි. right එතකොට මේ විදිහට තමයි moisture level එක detect කරගන්නේ. right ඊට පස්සේ කියනවා right water pump එකක් තියෙනවා. දැන් water pump එක ගත්තාම water pump එක external power එකට connect වෙන්නේ. මම water pump එක external power එකට අපිට AC power එක ගත්තාම මේක AC power එක කියලා දාන්නම්. මේව දාන්නම් external power එක කියලා. right මට මතක නෑ AC power source එක symbol එක. මට තප්පරයක් දෙන්න මම ටක් ගාලා බලලා කියන්නම් AC power source එක. රවුමක් තියෙනවා. කොටුවක් නෙමෙයි රවුමක්. right right external power එක ගත්තාම අපිට මෙන්න මෙහෙම එකක් දාගන්න පුළුවන්. AC power එකක් ගත්තාම මේක අපිට පුළුවන් මෝටර් එකකට කනෙක්ට් කරන්න. හරිද? මෝටර් එකට නෙමෙයි water pump එකට. right water pump එක ගත්තාම water pump එකක් කොහොමද දෙන්නේ? මෝටරේ අර තියෙන මේක water pump එකක් කියලා දාගන්නකො. මේක නම් water pump එකක්. ඉන්න බලන්න water pump එක පොඩ බලාගෙන අදින්නම්. හරිද? මගේ කලහ ගියා නම් පට්ටවල් water pump. මෙන්න මේකට තමයි water pump එකක් කියලා කියන්නේ. හරිද? මෝටර. ඕක අපිට නිකන් අඳින්න පුළුවන් නේ නිකන් රවුමක් වගේ දාලා. right පොඩි කොටුවක් වගේ ඕලන්න දැන් තේරුම් ගන්න ලේසියෙන් මම අඳින්නම් ටිකක් කොටුවක් වගේ දාලා මෙහෙම බෝලයක් වගේ දාලා right මේකට right මේ බටයක් වගේ තියෙනව නේද? මෙහෙම දාමු. right water pump එක වෙයි. හරිද? right water pump එක AC power source එකට මෙන්න මෙහෙම කනෙක්ට් කරන්න පුළුවන්. හරිද? දැන් මෙහෙම කනෙක්ට් කරොත් මොකද වෙන්නේ? මේක එක දිගට වතුර දානවා. right අපිට මේක on off කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? switch එකක්. right මේක on off කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් switch එකක්. දැන් අපිට switch එක අතින් on off කරන්න නෙමෙයි ඕනේ. මොකක්ද දෙන්න ඕනේ? Arduino එක හරහා connect control කරන්නයි ඕනේ. දැන් ඔතනට ගත්තාම guys මේ අපි කලින් automate කරන්න පාවිච්චි කරා මොකද්ද? transistor එකක්. හැබැයි transistor එක මෙතනට දාන්න බෑ. ඒකට හේතුව මෙතන යන්නේ මොකද්ද? alternating current එකක්. ඒතර alternating current එකක් යනවා නම් අපිට දාන්න වෙනවා මෙතන මොකද්ද? relay එකක්. right මෙතනට දානවා මොකද්ද? relay එකක්. මේක name කරගන්න relay කියලා. relay එක ගත්තාමත් තියෙනවා මොකද්ද? third input එක transistor එකෙන් කරන දේම තමයි AC current එකට relay එකෙන් කරන්නේ. හරිද? එතකොට relay එක අපි ගිහිල්ලා connect කරලා දෙනවා මොන pin එකටද? pin 7 එකට. digital pin 7 එකට connect කරනවා. හැබැයි ඒක ගත්තාම මොකක් හරහාද දෙන්න ඕනේ? resistor එකක් හරහා තමයි එන්න ඕනේ. right resistor එකක් කරා අපි relay එකක් control කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේකේ circuit diagram එන්නේ. කටට වැඩි තේරුණාද? right තේරුණාද? අර මෝටරේ scene එකම තමයි. right අර මෝටරේ දැම්මේ ඒ විදිහම තමයි වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන AC current එකක් තියෙනවා. right මෙතන දාමු AC power supply.
AC power supply එකයි මේ තියෙන්නේ pump එක water pump එක. මේ වගේ එකක් ඔයගලන්ට අඳින්න දෙන්නේ නැති වෙයි. හරිද? මේ වගේ එකක් අඳින්න දෙන්නේ නැති වෙයි. හැබැයි මේ ඇඳලා දීලා එන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ එකක් අඳින්න ආවේ නැති වුණොත් ඇඳලා දීලා එන්න පුළුවන්. දැන් ඇඳලා දීලා ආවත් බං උඹලා ඒ කට්ටියගේ ප්‍රශ්නේ තියෙන්නේ. දැකලා නැති දෙයක් දැක්ක ගමන් බය වෙනවනේ. රයිට්? ඒ නිසා දැන් දැක්කා දැන් බය වෙන්න එපා ඊළඟට. හරිද? කට්ටිය ලියා ගන්න දේවල් ටික පස්සේ ලියාගමු. දැන් මේක බලමු ටක් ගාලා. හරිද? Right. You are developing an automated watering. හරි ඒක හරිනේ. Write the pseudocode to represent the loop logic. Loop එකට දාන්න ඕන කරන logic එක පෙන්නන්න pseudocode එක ලියන්නලු. Right, we'll write it down. Right. Loop එකේ logic එක. අපි ගමු පළවෙනියම while 1 කියලා වැඩේ පටන් ගන්නවා. Right, loop එක while 1 කියලා start කරනවා. Right. ඊට පස්සේ අපි moisture level එක detect කරගන්න ඕනේ. නේද? Right. අපි මුලින්ම කරන්න ඕනේ තමයි read moisture level. Right. Read moisture level. Right. දැන් මම මෙතන මේ ඔයගලන්ට ඔය questions දීලා තියෙන්නේ මුලින්ම pseudo code එක දීලා ඊට පස්සේ පස්සේ Arduino code එක දීලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට මුලින්ම තේරුම් ගන්න ඔයගොල්ලෝ මුලින් සාමාන්‍ය අපි එහෙම කරන්නේ. pseudo code එක ලියලානේ මේ programming language එකට යන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතන මුලින්ම process කරනවා. මේකේ behavior එක මෙහෙමයි වෙන්නේ කියලා. අන්න ඒක process කරලා තමයි මොකද කරන්න ඕනේ? ඒක Arduino code එකට convert කරන්න ඕනේ. දැන් exam එකේ ගිහින් Arduino code එක දුන්නත් එකපාර Arduino code එක ලියන්න යන්න එපා. හිතෙන් පොඩ්ඩක් process කරන්න. හිතෙන් පොඩ්ඩක් idea එක දාගන්න කොහොමද මේකේ pseudo code එක එන්නේ? කොහොමද මේකේ code logic එක එන්නේ? behavior එක එන්නේ? ඒක ඔළුවෙන් ඇඳගෙන right ඔළුවේ ඇඳින්න අමාරුයි නම් පොතේ හරි අඳින්න. පැත්තකින් කටුවට හරි පොඩි note down කරලා අන්න ඒක Arduino code එකට convert කරන්න. එතකොට පැටලෙන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද? right. read moisture level. moisture level එක read වුණා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? if moisture level right if moisture level කීයට වඩා අඩුයි නේද? is less than 400. moisture level එක 400ට වඩා අඩුයි නම් මොකද කරන්න ඕනේ? right turn on the pump. the pump එක on කරනවද moisture level එක අඩු උනායි කියලා? pump එක on වෙලා තියෙනවනේ කොච්චර වෙලාවකටද? තප්පර 3කට. හරිද? තප්පර 3කට on වෙලා තියෙද්දි අපි තමු තප්පර මේක තප්පර 3ක් on වුණා. හරිද? on වෙලා තියෙද්දි අපි ආය on කරනවා. එතකොට මොකද වෙන්නේ? තප්පර 3ට වඩා වතුර වැටෙනවානේ. on වෙලා තියෙද්දි on වුණොත් මොකද වෙන්නේ? අපිට ඕන කරන ප්‍රමාණයට වඩා මේක වතුර වැටෙනවා. එහෙනම් මේක on වෙන්න ඕනේ මොකක් නම් විතරද? pump එක off නම් විතරයි නේද? අර AC එකේ scene එක වගේ. නේද? if pump is off if pump is off එහෙනම් මොකද වෙන්න ඕනේ? pump එක off නම් මොකද වෙන්න ඕනේ? turn on the pump. idea pump එක off නම් තමයි pump එක on කරන්න ඕනේ. කටේට scene එක තේරුණාද? shape the scene එක තේරුණා? right pump එක off නම් pump එක on කරා. pump is off turn on pump. pump එක on කරලා මොකක්ද වෙන්න ඕනේ? තප්පර කීයක් තියෙනවද? delay for 3 seconds නේද දීලා තියෙන්නේ? delay for 3 seconds. තප්පර 3කට වතුර දාන්න. right තප්පර 3ක් on කරලා තියන්න. right ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? pump එක on කරා තප්පර 3ක් තිබ්බ ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? turn off the pump. pump එක ඊට පස්සේ off වෙන්න ඕනේ. right idea එක ගියාද? right ඊට පස්සේ if එක හරි ඉවරයි. ඊට පස්සේ moisture level එක 400ට වඩා අඩු වෙනම් pump එක on කරා වතුර ටික දැම්මා pump එක off වුණා. වැඩි ඉවරයි. වැඩි ඉවරයිද? ඔව් නේද එච්චරනේ. එහෙම නේද? එහෙමනේ moisture level එක අඩු වෙනම් off කරා. right ඊට පස්සේ මොකද වෙන්න ඕනේ?
පොඩි ඩිලේ එකක් තියෙනවා. ඩිලේ for 1 second. right අර වැඩ ටික මේවා ටික finish වෙලා යන්න. right delay for 1 second. වැඩේ close. right එහෙම නේද එන්නේ? ඔව්. ඔච්චරයි. right scene එක තේරෙනවද? moisture level එක read කරා. moisture level එක 100ට වඩා අඩුයි නම් and pump එක close නම් pump එක on කරා. තප්පර 3ක් වතුර දැම්මා. pump එක off කරා. right චූටි delay එකක් තියෙලා ඊට පස්සේ moisture level එක ආයෙ detect කරනවා. right moisture level එක on level එකේ තියෙනවා. right ඊට පස්සේ ආයෙ on කරනවා off නම් right on එකේ තමයි වැඩේ වෙන්නේ. තේරෙනවද වැඩේ? හරියට තේරෙනවද? right මේකට Arduino code එක කට්ටිය මම ලියාගෙන වෙලා දෙන්නම්. Arduino code එක ලියා ගමු මුලින්ම. හරිද? Arduino code එක ලියලා ඊට පස්සේ යන්න. right හරි. setup එක දාගමු. void setup. දැන් ඔයාලට පේන්නේ නැති Arduino කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. එකම scene එක කරගෙන්නේ නේ. right හරියට මේවා කර අල්ලගත්තොත් ඉතින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ගේම automated water pump එකක් දැන් හදන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ පාවිච්චි කරලානේ. දැන් ඔයගොල්ලන්ට තේරුණොත් ඔයගොල්ලන්ගේ level එක මොකද්ද කියලා. right ගෙදර වතුර දාන්න මොකක් හරි මේකක් ඕන නම් තනියම ගිහිල්ලා water pump එකක් හදාගන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන්ට් අද්ද ගන්න එහෙම යන්න එපා කරන්න කියලා. හරිද? shape එකේ මොනවායි තාත්තගේ උදව්වක් කරගෙන automated water pump එකක් හදාගන්න පුළුවන්. automated fan එකක් දැන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඒ level එක ඔයගොල්ලෝ දැන් ඉන්නවා. right දවස් 3කින් ඔයගොල්ලෝ සෑහෙන level එකකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් සතුටු වෙන්න ඔයගොල්ලෝ වෙන. right හරි. සාමාන්‍ය මේ level එකට වෙන කෙනෙක් එන්න මාස 6ක් විතර යනවා. right අපි ගත්තාම ඊළඟට මේකේ void setup. ඌව තමයි ඔය robotics course කියලා එනට කල් අරගෙන ගන්න මාස 3-4 course කරන්න සල්ලි අරගෙන ගන්න. ඒ course එක කරන content එකක් තමයි අපි මේ දවස් 3කින් කරේ. සෑහෙන content එකක් අපි දවස් 3කින් කවර් කරලා දෙනවා. right read the moisture level. right read moisture level. moisture level එක read කරනවා කියන්නේ A2 එකේ නේද? right අපි එක දාමු int moist LVL නැත්නම් moist level. right read moist level. කාට අපේ recording එක යනවා නේද? හොඳ question එකක් අහලා තිනවා. why don't we add an else here? දැන් මෙහෙමනේ. මෙතන මේමයි අපිට මෙතන else එකක් ඕනේ නැහැ. ඒ කියන්නේ මෙතන ගත්තාම water pump එක on වෙලා water pump එක හැමෝම close උත් වෙනවා. නේද? right water pump එක on වෙලා හැමෝම ඒක close උත් වෙනවා. ඒක උඩ මේකේ moisture level එක 400ට වඩා වැඩි නම් කරන්න දෙයක් නැහැ. නේද? මේකදී 400ට වඩා වැඩි නම් ඇත්තටම කරන්න දෙයක් ඕන වෙන්නේ නැහැ. right ඔයාලට ඕන නම් දාන්න පුළුවන් else කියලා turn off the pump කියලා දාන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. ඒ කියන්නේ 400 ඒ කියන්නේ කොහොම ගත්තත් 400ට වැඩි වුණොත් මේක off වෙලාම තමයි තියෙන්නේ නේද? එහෙම නේද? right 400ට අඩු වෙනවා වතුර දානවා. right වතුර ටිකක් දාලා ආයෙ තෙතමනේ ඇතිද කියලා බලනවා. මදි නම් ආයෙ වතුර දානවා. ආයෙ off කරනවා. right 400ට වැඩි වුණාම ආයෙ කොහොමවත් on වෙන්නේ නැහැ. right එතකොට else එකක් මේකේ ඕන වෙන්නේ නැහැ. right ඒ එතන question එක කාලා තිබ්බා else එකක් ඕන නැත්තේ ඇයි කියලා. else එකක් ඕනේ නැහැ එතනදී. හරි? right අපි මෙතන moist level එක read කරමු int moist level equals what? analog read මොකක්ද read කරන්නේ? A2 එක analog read A2 right analog read A2 හරි moisture level එක ගත්තා. ඊට පස්සේ බලන්න ඕනේ moisture level එක 400ට වඩා අඩුයිද? if moist level less than 400 moist level එක 400ට වඩා අඩුයිද? right දැන් මෙහෙමයි මෙතන if pump is off pump එක off ද කියලා බලන්න ඕනේ. කොහොමද ඒක බලන්නේ? අන්න එතන පොඩි කචල්ලයක් තියෙනවා. මොකද අම්මට setup එකනේ ගහන්නේ කාලානේ නාලානේ අයියෝ මේ loop එකේ මේ හරියට සමා වෙන්න ඔක්කොම මුලින් දැම්ම කාලා right setup එක මං හිතේ loop එකේ ඉන්නේ කියලා right setup එකේ ඉඳලා තියෙන්නේ. setup එකේ අපි ගත්තාම pin modes ටික set කරන්න ඕනේ. මේ ඔක්කොම ටික වැරදි. කතාව පොඩ්ඩක් අතීතයට යන්න right setup එකේ ඉන්න නේද? pin mode A2 එක අපි set කරනවා input එකක් විදියට. right pin mode
D7 එක 7 එක අපි සෙට් කරනවා output එකක් විදියට. right ඔහම එනවා. right එච්චරයි. ඊට පස්සේ void loop එකේ කතාව තමයි දැන් කතා කරගෙන ඉඳලා තියෙන්නේ. දැන් අපි ආයමු වර්තමානයට right. right අපි හිටියා int moist level equals digital read analog read නේ analog read analog read A2 ඔහම analog read කියලා A2 ගත්තා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ අපි බලන්න ඕනේ moisture level එක හරසයට අඩුයිද? if moist level less than 400 moist level එක හරසයට වඩා අඩුයිද? ඊට පස්සේ අපි බලන්න ඕනේ pump එක on ද කියලා. දැන් කොහොමද pump එක on ද කියලා දැනගන්නේ? දැන් pump එක තියෙන්නේ මොකේද? D7 එකේ. D7 එක මම සෙට් කරලා තියෙන්නේ මොකක් විදියටද? output එකක් විදියට. right? pump එක on ද කියලා ගන්න ඕන නම් මොකද ගන්න වෙන්නේ? මෙයාගේ input එකක් ගන්න වෙනවා. එහෙම කරන්න පුළුවන්ද? කට්ටියට මෙතන scene එක බලන්න. මෙතන හරියට මීටරයට ගන්න. මම pump එක කනෙක්ට් කරලා දෙනවා කීයටද? D7 එකට. එයාම මම සෙට් කරලා තින්නේ මොකක් විදියටද? output එකක් විදියට. pump එක on ද කියලා බලන්න එහෙනම් මොකද වෙන්න ඕනේ? D7 එකේ input එකක් ගන්න ඕනේ. මෙයාගේ value එක on ද කියලා. එහෙම කරන්න පුළුවන්ද? output එකක් විදියට සෙට් කරපු pin එකකින් input එකක් ගන්න පුළුවන්ද? පුළුවන්. right? output එකක් විදියට සෙට් කරපු pin එකකින් අපිට input එකක් ගන්නව නෙමෙයි. දැන් අපි දීලා තියෙන output එක මොකද්ද? ඒ කියන්නේ අපි මේක දැන්ට on කරලාද තියෙන්නේ කියලා අපිට ගන්නත් digital read එක පාවිච්චි කරන්න පුළුවන්. කටියට මතකයි digital input එකක් ගන්න පාවිච්චි කරන digital read එක. දැන් මේක output එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඒත් මට මෙතනට digital read එක පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? දැන්ට මම මේක on කරලා තියෙන්නේ off කරලා තියෙන්නේ කියලා detect කරගන්න. එහෙනම් මම මෙතන මොකද කරන්න තියෙන්නේ? right? if කියලා දාලා right? digital read මම මෙතන comment එකක් දාන්න. හරිද? read the මෙහෙම දානවා. ඔයගොල්ලන්ට ඒකට කමෙන්ට් එකෙන් තේරුම් ගන්න පුළුවන් check if pump is on. right pump එක on ද කියලා බලන්න මම මොකද කරන්නේ? if කියලා දාලා right දාගන්නවා digital read. digital read කොහේද pump එක තියෙන්නේ? 7 එකේ. right digital read 7. digital read 7 එකේ මොකද වෙන්නේ? right pin number 7 එකේ තියෙන output එක මොකද්ද? high ද low ද කියලා එනවා. right එතකොට මෙතනින් එනවා මොකද්ද? එක්ක high නැත්තම් low. මේක high ආවොතින් මේක මොකද වෙන්නේ? true වෙනවා. මේක low ආවොතින් මේක false වෙනවා. right ආයෙ වෙන මොකුත් දාගන්න ඕනේ නැහැ. digital read 7. එතකොට pump එක on නම් sorry එතකොට pump එක on නම් on වෙන්න ඕනේ නැහැ නේද? pump එක off නම් තමයි on වෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මේක digital read 7 ඒක not එකට දාන්න වෙනවා නේද? right not එකක් ඇතුළට දාන්න වෙනවා. නේද? ඒක off නම් නේ බලන්න ඕනේ. right එහෙනම් මොකද not කියලා දාලා digital read 7 දාන්න වෙනවා. කටට scene එක තේරෙනවද එතන ඇක්චුලි? digital read එකේ මොකද වෙන්නේ? pump එක on ද off ද කියලා detect කරගන්නවා. right අපිට turn on pump එක off වෙලා තියෙන්න ඕනේ on වෙලා තියෙන්න ඕනේ off වෙලා තියෙන්න ඕනේ. right off වෙලා තියෙනවා නම් යන්න නම් මොකද වෙන්න ඕනේ? මේක not එකක් දාගන්න වෙනවා. කටට scene එක තේරෙනවද? right 1 2 3යි 3ක් open වෙනවා නම් 3ක් close වෙන්න ඕනේ. හරිද? right එතන පොඩි scene එකක් තියෙනවා. හරිද? okay turn on the pump. pump එක on කරනවද? digital right digital right මොන pin එකද? 7 එක මොකද කරන්න තියෙන්නේ? high කරගන්න. right ඒක high කරගන්නවා. right delay එකක් දාගන්නවා කොච්චරකටද? right 3000 3 seconds කියන කොච්චරද? 3000 ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අර pump එක off කරන්න ඕනේ. මොකද කරන්නේ? digital right 7 low. කටට වැඩේ තේරුණාද? right ඊට පස්සේ if එක ඉවරයි. right
පම්ප් එක F කරා right ඊට පස්සේ අපි පොඩි ඩිලේ එකක් තියෙනවා ආයේ මොකටද වැඩ ටික හරියට මේවා වෙන්න ඩිලේ එකක් දාමු 1 second ඩිලේ 1000 right ඊට පස්සේ ඔක්කොම ටික ඉවරයි right කට්ටියට මෙතන වුණ දේ තාම ක්ලියර් නැත්තම් right අපි මොකද කරේ මොයිස්චර් ලෙවල් එක 100ට අඩු වෙයිද කියලා බැලුවා right මොයිස්චර් ලෙවල් එක 100ට අඩු වෙලා පම්ප් එකත් ඔෆ් වෙලා තියෙනවා නම් තමයි පම්ප් එක ඔන් කරන්න ඕනේ පම්ප් එක ඔන්ද කියලා බලන්න පුළුවන් ඩිජිටල් රීඩ් එකේ right ඩිජිටල් රීඩ් එකෙන් පුළුවන් අපිට පම්ප් එක ඔන්ද කියලා බලන්න ඩිජිටල් රීඩ් 7 කියලා දාලා පම්ප් එක ඔන්ද කියලා බැලුවා හැබැයි ඔන්ද කියලා නෙමෙයි අපිට බලන්න ඕනේ මොකක්ද පම්ප් එක ඔෆ්ද කියලා ඒ නිසා ඒක අපි මොකද කරන්න ඕනේ පණ පිට ගහ ගන්න ඕනේ ඒ නිසා මොකද කරේ not එකක් දැම්මා right so ඕක තමයි එතන උනේ එහෙම වුණොත් මොකද කරේ පම්ප් එක ඔන් කරා තප්පර 3ක් තිබ්බා පම්ප් එක ක්ලෝස් කරා right සීන් එක තේරෙනවද ඔය තමයි මේකේ behavior කියන්නේ right ලොකු සීන් එකක් නෙමෙයි ලේසි කෝඩ් එකක් තියෙන්නේ right ඔය දේවල් පොඩ්ඩක් තේරුම් අරගෙන තියාගන්න හරිද right මේ වගේ level එකකටවත් ඔයගලන්ට Arduino පුළුවන් නම් exam එකේ question එක ගැන චුට්ටක්වත් බය වෙන්න ඕනේ නැහැ මේක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් කියන්නේ සාමාන්‍යයෙන් Python question එකක් වුණත් ගේමක් නැතුව ගහ ගන්න පුළුවන් right ඒ කියන්නේ ඔයගලන්ගේ අර code logic එක කියන එක ඔයගලන්ගේ හැදිලා තියෙන්නේ හරිද okay එතකොට මේකෙන් ඔයගලන්ට Python වලට ඕන කරන foundation එකක් වැටෙනවා Arduino වලට ඕන කරන මේකත් වැටෙනවා දෙකම එකපාරින් වැටෙනවා හරිද එතනින් guys එහෙනම් අපි Arduino ඉවරයි right අපි නම් Arduino උතන ඉවර කරනවා ඒ කියන්නේ දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් ඔය මාස 3ක විතර course එකක් කරන content එකක් තමයි අපි ඔය සාමාන්‍යයෙන් දවස් 3කින් කරේ right එතකොට ලොකු content එකක් ඔයගලන්ට කව වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ඔක පාඩම් කරලා මේවා කරලා තියෙන ඔයගලන්ට දැනන දෙයක් වුණත් තනියෙන් කරනවා නම් කරගන්න පුළුවන් right exam එකට අමතරව දෙයක් වුණත් කරගන්න පුළුවන් අපි න අදට class මේක මම end කරන්න හරි right ලියා ගන්න කට්ටිය ලියා ගන්න පුළුවන් මම recording එක end කරන්න දැන් හරි